රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ රටේ පෙරගමනට එම නැත්නම් සංවර්ධන ක්‍රියාදාමයට වගේම සෑම ශේෂ්ත්‍රයකටම බලපෑම්. ඉතින් 2026 වර්ෂයේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු රජය සූදානම් කරා. ඒත් රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා 6 ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක වන විෂයමාලා ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය දක්වා කල් තබන බව. ඉතින් මේ සමගම පාසල් පද්ධතිය තුළ අපට පොඩි ගැටලු යම් ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් පළමු ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ විදිහටම ක්‍රියාත්මක වෙද්දී 6 ශ්‍රේණියේ පමණක් 2027 දක්වා විෂය ක්‍රියාත්මක කිරීම කල් ගිහිල්ලා තියෙනවා. ඉතින් පාසලක් විදිහට ටයිම් ටේබල් එකයි එහෙමත් නැත්නම් කාලසටහනයි බෙල් සිස්ටම් එකයි මේ දෙක අපි නිර්මාණය කරනවා විවිධ ඇප් පාවිච්චි කරලා. ඉතින් මෙතෙන්දී අපට පොඩි ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කාලසටහන සහ බෙල් සිස්ටම් එක කොහොමද අපි හදාගන්නේ? ඉතින් මුලින්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව අපි විනාඩි 50 පීරියඩ් වලට හදාගත්තා. ඉතින් ඊට පස්සේ නැවත වෙනස් වුණා. කාලය පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයන් හමුවේ කාලච්ඡේදයක් විනාඩි 45කට සීමා කරා. ඉතින් ඊට පස්සෙත් අපි කාලසටහන වෙනස් කරගත්තා. ඒ වගේම බෙල් සිස්ටම් එකත් අපි වෙනස් කරගත්තා ඊට අනුකූලව මේ 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරන්න. ඊට පස්සේ අපට නැවත දැනුම් දුන්නා 2027 වර්ෂය දක්වා කාලසටහන 2027 වර්ෂය දක්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් යන බව. දැන් අපි මුණ දීලා තියෙන තත්ත්වය තමයි කොහොමද දැන් අපි ටයිම් ටේබල් එකක් හදාගන්නේ. ඉතින් මේ අවුරුද්ද තුල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 6 ශ්‍රේණියට ක්‍රියාත්මක නොවන නිසා 13 ශ්‍රේණිය දක්වාම පැරණි ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න හැකි වෙනවා. ඉතින් අපිට පුළුවන් සාමාන්‍ය විදියට විනාඩි 40 කාලච්ඡේද වලට විනාඩි 40 කාලච්ඡේද ඒ වගේම කාලච්ඡේද 8ක් ක්‍රියාත්මක කරන්න දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරේ නැහැ. ඉතින් අපිට තියෙන්නේ දැන් කාලසටහන් විනාඩි 40 ගානේ කාලච්ඡේද 8කට සකස් කර ගැනීම තමයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් මේ YouTube නාලිකාව තුළ ඔබ කාලසටහන් නිර්මාණය කිරීම පිළිබඳව වීඩියෝ නිරන්තරයෙන්ම නරඹනවා. ඉතින් ඇප් ලබාගෙන ඔබ සකස් කරනවා. ඉතින් ඔබට පුළුවන් ඒ ඇප් පාවිච්චි කරලා කිසිදු ගැටලුවකින් තොරව ටයිම් ටේබල් එක නිර්මාණය කරගන්න පුළුවන්. විනාඩි 40 සහ කාලච්ඡේද 8කට. ඒ වගේම බෙල් සිස්ටම් එකත් ඔබට පුළුවන් සෙටප් කරගන්න. නැවතත් කාලච්ඡේද 8කට විනාඩි 40 බැගින්. ඉතින් ඒ විදිහට අපිට පුළුවන්. ඉතින් නිල වශයෙන් තාම රජය දැනුම් දුන්නේ නැහැ කාලච්ඡේද 7ක් ක්‍රියාත්මක වෙනවද එහෙම නැත්නම් 8ම ක්‍රියාත්මක වෙනවද කියලා නිශ්චිතවම දැනුම් දුන්නේ නැහැ. නමුත් වැඩි අවස්ථාව තියෙන්නේ කාලච්ඡේද 8ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධ නිල ප්‍රකාශයක් රජය විසින් සිදු කරනු ලබයි. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ සාමාන්‍ය විදිහට කාලච්ඡේද 8ට විනාඩි 40 බැගින් බෙල් සිස්ටම් එක සහ ඒ වගේම කාලසටහන සකස් කර ගැනීම. ඉතින් ඉදිරියේදී මේ වගේ අලුත් දේවල් නිරන්තරයෙන්ම ඔබව දැනුවත් කරන්නම්. ඉතින් එතෙක් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.